ටික යන්නේ. ඒ කියන්නේ දැන් සරලව අයිලන්ඩ් රෑන්ක්ස් අනුව පළවෙනි 200 වගේ කොළඹට යනවා. අර එකෙක් දෙන්නේ කාසාවට වගේ වෙන කොහේ හරි කැම්පස් වලට අර ගෙවල් ළඟ හින්දා යන එහෙම ළමයි ඉන්නව. නමුත් බහුතරයක් ලංකාවේ මුල් 200ම වගේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එක ඇතුලේ තමයි ඉන්නේ. ඒ කියන්නේ පර්සනලි දැන් මම ලංකාවේ 4නේ. ඒතර අපේ ෆැකල්ටි එකට ගියාම ලංකාවේ පළවෙනි එක ඉඳන් 200ම නෑ. ඉතින් ආසන්න වශයෙන් ලංකාවේ පළවෙනි 200 ඇතුලේ ඉන්න ළමයි 180කට එහා අපි ගනුදෙනු කරනවා. ඒ කියන්නේ 190ක්වත් ඕක ඇතුලේ ඉන්නවා. 180ක් දාම මොකද 20ක් මොනවා හරි කියලා හිතලා ලංකාවේ පළවෙනි 200න් 180ක්වත් යන්න කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට තමයි ඒගොල්ලෝ ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ ඒක වෙන්නේ අර ශිෂ්‍යත්වයේ වගේ තමයි. ශිෂ්‍යත්වයේ ඉස්කෝල තෝරන්නේ. වැඩිම ලකුණු කියන්නේ ශිෂ්‍යත්වයේ ඕගොල්ලෝ පේපර් එක ලියනවා. ඕගොල්ලන්ට ලකුණක් එනවනේ. ඊට පස්සේ ඕගොල්ලෝ ඉස්කෝල වලට ඇප්ලයි කරන්න කියලා කට්ටිය ඇප්ලයි කරනවා. ඇප්ලයි කරාම වැඩිම ළමයි ගානක් ඇප්ලයි කරන එකට වැඩි ලකුණක් ඕන වෙනවා. ඒ වගේ මේකෙත් මුල්ම සෙට් එක මෙඩිකල් කොළඹ එකට ඊට පස්සේ පෙරාදෙනි එහෙම ආදී වශයෙන් තියෙනවා. නමුත් ඒක ඉතින් එහෙම කැම්පස් එක මොකක්ද කියන එක තීරණාත්මකව 100%ක් විතර තමයි තියෙන්නේ ડોක්ටර් කෙනෙකුට. Taman ගියපු කැම්පස් එකේ තීරණාත්මකව සරලව තේරුම ඒ කියන්නේ ඒක තීරණාත්මක නැති තරම්. ඒ නිසා මේ දැන් ඉංජිනේරින්ග් වල ටිකක් තියෙනවනේ මොරටු ඉංජිනේරින්ග් අනිත් ඒවල ඉංජිනේරින්ග් අතර පොඩි මේ කම්පැරිසන් එකක් තියෙනවනේ මොරටු ඉංජිනේරින්ග් ෆැකල්ටි යන එක ඉංජිනේරින්ග් කෙනෙකුට පර්සනල් යාගේ එතනින් එහාට කරිය එකට හොඳයි. මෙඩිසින් වල එහෙම එකක් නැහැ. මෙඩිසින් වල කොහේර ගමන්නේ හම්බෙන්නේ කොයිද මෙඩිසින් යන්න කියලා ඉබ කියන්නේ ඒකේ වෙනසක් නැහැ. හේතුව මේකයි. මෙඩිසින් වල අන්තිමේට තියෙනවා එක එක්සෑම් එකක්. අවුරුදු 5මාරු වුණාට පස්සේ එක එක්සෑම් එකක් තියෙනවා. අන්තිම එක. ඊට කලින් ගොඩක් තියෙනවා. අන්තිමට දෙකක් තියෙනවා. ෆයිනල් එක්සෑම් එක තියෙනවා. හරිද? ෆයිනල් MBBS එකේ ඒ එක්සෑම් එකේ ඒකේ ලකුණු වලින් ආයමත් අර ශිෂ්‍යත්වයේ වගේ මුළු ඔක්කොම කැම්පස් එක පේපර් එකක් ලියන්න. දැන් ඉංජිනේරින්ග් වල එහෙම නෙවෙයි. ඒ කැම්පස් එකේ ඒ කැම්පස් එකට ආවෙන එක පේපර් එකක් ලියන්න. වෙන කැම්පස් එකක් නම් වෙන කැම්පස් එකකට ආවෙන එක පේපර් එකක්. එහෙම තමයි ඉංජිනේරින්ග් වල යන්නේ. මෙඩිසින් වල ලංකාවේ ඔක්කොම කැම්පස් ටික එක දවසක එක වෙලාවක එක පේපර් එකක් තමයි ලියන්නේ. ඔය මේ කොමන් MCQ කියලා එකට කියන්නේ. ඒක තමයි ලියන්නේ හැමෝම. එතකොට ඒකේ ලකුණු අනුව තමයි ඔක්කොමලා එකට රෑන්ක් වෙන්නේ. සමහරක් වෙලාවට ඒකේ පළවෙනියා සමහරක් අවුරුද්දවල රජරට විශ්වවිද්‍යාලයෙන් එහෙම එනවා. කොළඹ එක කියන්නේ ගොඩක් අවුරුද්දවල ඉතින් අර කොළඹ ළමයි එක වෙනවා. මොකද ඉතින් අර ඒකට එන්නේ ලංකාවේ පළවෙනි 180නේ. ඒතර ඒගොල්ලෝ A level වල টොප් පර්ෆෝමන්ස්ලා නිසා මේ ඒගොල්ලන්ට උතනත් පර්ෆෝම් කරන්න පුළුවන්. ගොඩක් අවුරුද්දවල ඒ නිසා පළවෙනියා මේ කොළඹ එක්කෙනෙක් එනවා. කොළඹ කැම්පස් එකේ එක්කෙනෙක් එනවා. නමුත් ඕනතරම් අවුරුදු තියෙනවා කොළඹ නැතුව වෙන වෙන පිට කැම්පස් එකකින් පළවෙනියා එන්න. දැන් රජරට හරි රාගම හරි ආව මීට ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දේ ඒ අවුරුද්දේ කලින් අවුරුද්දේ පළවෙනි 100 ඇතුලේ වැඩිපුරම හිටියේ මං හිතන්නේ රාගම කැම්පස් එකෙන්. ඒ කියන්නේ කැලණි කැම්පස් එකෙන්. රාගම මෙඩිකල්. අර එහෙම නීතියක් නැහැ එතකොට. අර එතකොට එතනින් ඉස්සරහට අදාළ වෙන්නේ තමන්ගේ ඒකේ රෑන්ක් එක විතරයි. තමන් ගියපු කැම්පස් එක එතනින් එහාට අදාළම නැහැ. ડોක්ටර් කෙනෙකුට එතනින් ඉස්සරහ කතන්දරය ඇතුලේ අදාළ වෙන්නේ මේ තමන්ට අර එන රෑන්ක් එක මොකක්ද කියන එක විතරයි. දැන් ගිය පාර බැච් එකේ ඒක මට මතක නැහැ. පළවෙනියා අපේද කියලා දෙවෙනියා හරි පළවෙනියා හරි දෙන්න එක්කෙනෙක් කොළඹ කැම්පස් එකේ. අපේ ඒව තාම මේ මෙරිට් ලිස්ට් ඇවිල්ලා නැහැ. අපේ ෆයිනල් එක්සෑම් ඉවරයි. ඒවල පාස් ෆේල් දීලා ඉවරයි. ඒ වැඩේ ඉවරයි. අර මෙරිට් ලිස්ට් එක හැදෙන්නේ වෙනම. මෙරිට් ලිස්ට් කියලා එකට කියන්නේ. අර රෑන්ක් කරන එක හැදෙන්නේ වෙනම එක තාම ඇවිල්ලා නැහැ. ළඟදී කොහේ හරි. කොහොමරි මේ ඒකට අදාළව තමයි එතනින් එහා වාගේ ජීවිත කතාව තීරණය වෙන නිසා මෙඩිකල් ෆැකල්ටි එක මොකද්ද මෙඩිකල් ෆැකල්ටි කියන එක තේරුම නැහැ. තේරුමක් නැහැ. ඒකෙන් විශේෂ එකක් නැහැ. අනිත් එක තමයි ඔය මේ ඒකෙම අහලා තිබ්බා අර දැන් ડોක්ටර්ස්ලාගේ විවිධ වර්ග තියෙනවනේ. අර ස්පෙෂලිස්ට්ලා කියලා තියෙන ඒවා. අහවල් ක්‍රියා මොකක් හරි හදවත සම්බන්ධව හරි ඊට පස්සේ ස්නායු සම්බන්ධ වෙන්න පුළුවන්. ඕගොල්ලෝ එක එක අහන්නේ මේ එක එක නම් වලින් නියුරොලොජිස්ට් කියයි, නියුරෝ සර්ජන් කියයි, ඩර්මටොලොජිස්ට් කියනවා. ඊට පස්සේ සර්ජන්ලා කියන එක ඇතුළේ තා එක එක ඒවා කැඩෙනවා. එහෙම එක එක ඒවා තියෙනවනකොට කාඩියොලොජිස්ට් කියයි, කාඩියෝතොරැසික් සර්ජන්ලා කියයි. එක වගේ නම් තියෙන එක එක ඉන්නවා. මොනවද ඔය වගේ එකක් එනවා. ඒක තීරණය වෙන්නේ කැම්පස් ඇතුලෙන් නෙවෙයි. ડોක්ටර්ස්ලා ඔක්කොම හැදෙන්නේ මුලින් ජෙනරල් එක ඩිග්‍රී එකක් තමයි හැමෝටම හම්බෙන්නේ. නැතුව ඒක බෙදෙන එක කැම්පස් එක ඇතුලෙන් වෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලන්ට මට ඕන්නේ මේ වගේ ડોක්ටර් කෙනෙක් වෙන්න කියන එක පළවෙනි අවුරුදු 5මාර ඉවරනකම් තීරණය කරන්න බෑ. පළවෙනියට ඕනම ડોක්ටර් කෙනෙක් ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදිහට සාමාන්‍ය පොදු දේවල් ටිකකට අදාළව තමයි නිර්මාණය වෙන්නේ. අපි ඕන කෙනෙක් එහෙමයි. කැම්පස් එකකින් අවුට් වෙද්දි කිසිම බෙදිල්ලක් ආරම්භ දෙන්නේ නැහැ. කැම්පස් එකකින් අවුට් වුණාට පස්සේ එයාට පුළුවන් එයා කැමති ෆීල්ඩ් එකක් තෝරගෙන වැඩිදුර ඉගෙන ගන්න. ඒකට වෙනම තියෙනවා. ඒවටත් යුනිවර්සිටිස් ඇතුලේ වෙනම තියෙනවා. ඒවට මුලින්ම අපි තනියෙන් පාඩම් කරලා වගේ එක එක්සෑම් එකක් කරන්න ඕන ඒකට අදාළව. ඒක පාස් වුණාට පස්සේ අපිට ඒකකින් වෙනම උගන්වනවටත් වඩා ඉතින් ඒවට අදාළ සීනියර් ડોක්ටර් කෙනෙක්ගේ යටතේ කන්සල්ටන්ට් කෙනෙක් කියලා කියන්නේ නැත්නම් ස්පෙෂලිස්ට් කෙනෙක් යටතේ අපි හොස්පිටල් එකේ
මේක ප්‍රැක්ටිකල් දෙයක් නේ. පොත්පත් වලින් ඉගෙන ගන්නවට වඩා තියෙන්නේ ප්‍රායෝගික යෙදීමක් නේ. ඒ යෙදීම පුරුදු වෙන්න ඕනේ. ඒක එක ෆීල්ඩ් එක අනුව එක අවුරුදු ගණන් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් නියුරෝ සර්ජන් කෙනෙක් වෙන්න තමයි වැඩිම කාලයක් යනවා කියන්නේ. ඒ කියන්නේ ඒකට තමයි ලොකුම ට්‍රේනින් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඒක හරිම සියුම් දෙයක් නේ ඒක. ඒක මිලිමීටර් ගාණක් ඇතුලේ සම්පූර්ණ මිනිස්සෙක්ගේ මතකේ නැති වෙලා යන්න පුළුවන් ඒක ඇතුලේ. හරි මිනිස්සුගේ මොළයක් එක්ක ගනුදෙනු කරනකොට. හරි ඒක මාර ඉක්මනට අනිත් පැත්තට කරන්නත් ඕන. දැන් අවුරුදු ගාණක් ඉගෙන ගත්තට මේ සර්ජරි එක යා පුළුවන් අඩුම වෙලාවෙන් ඉවර කරන්න ඕන. ඒ පුළුවන් අඩුම වෙලාවෙන් ඉවර කරන්න තමයි අවුරුදු ගාණක් තිස්සේ පුරුදු වෙන්නේ. සහ ෆොරින් ට්‍රේනින් එකක් තියෙනවා හැම එකටම යම් කාලයක් පිටරටක ගිහිල්ලා සමහරක් ඒවල අවුරුද්දක් සමහරක් ඒවල අවුරුදු දෙකක් නියුරෝ සර්ජරි වගේ මතනේ අවුරුදු 4-5කට කිට්ටු වෙනවා. ඒ කියන්නේ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්න කාලෙම වගේ පිටරට හොස්පිටල්ස් වල වෙනම වැඩ කර ඉගෙන ගන්නවා. ඔය ඔක්කොම කරගන්න පස්සේ තමයි කන්සල්ටන්ට් කෙනෙක් වෙනවා කියන එක. ඒ කියන්නේ එක එකම තියෙනවා රෙජිස්ට්‍රාර් කියලා තියෙනවා සීනියර් රෙජිස්ට්‍රාර් එහෙම තියෙනවා ඇක්ටිං කන්සල්ටන්ට් එහෙම එක එකම තියෙනවා. හරි අන්තිමේට කන්සල්ටන්ට් කියන එක තමයි ස්පෙෂලිස්ට් කෙනෙක් කියලා අපි සාමාන්‍ය විවාහාරේ හඳුන්වන්නේ. සර්ජන් කියන්නේත් ඒ හා සමරූපී තනතුරක්. ඒකම තමයි ඇත්තටම. ඒ ෆීල්ඩ් එකේ කන්සල්ටන්ට් තමයි සර්ජන් කෙනෙක් කියලා කියන්නේ. ඒ කොහොම තියෙනවා එක එක. ඒවට යන එක තීරණය වෙන්නේ කැම්පස් එකෙන් එළියේ. ඒ නිසා ඔයගොල්ලෝ කැම්පස් එකට යන එකේදී ඒක බෙදෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඉංජිනේරින් වල එහෙම නැහැ. ඉංජිනේරින් වල පළවෙනි අවුරුද්දෙන් වාගේ ඉරණම තීරණය වෙනවා. සිවිල් ඉංජිනේර කෙනෙක්ද වෙන්නේ, ඉලෙක්ට්‍රොනික්ද, ඉලෙක්ට්‍රිකල්ද, බයෝමෙඩිකල්ද මොකක්ද කියන එක පළවෙනි අවුරුද්ද ඇතුළත තීරණය වෙනවා පළවෙනි එක්සෑම් එකකින්. අරකේ එහෙම නැහැ. හැමෝම එකම විදිහකට ඇවිල්ලා ඉන් එහාට Tamanට කැමති පාරවල් ඔස්සේ තමන් යනවා වගේ තමයි වෙන්නේ. ඕක තමයි තියෙන්නේ. හරි. මේ CO2 ගේ කතන්දරේ මේක ලොකු විස්තරයක් කියලා අය ළමයි කියලා තිබ්බේ. මම ඒක කියන්න ගියේ නැහැ. කියන්නේ එයා පොඩි කාලේ මොකක් කරේ ළමයි ඔපරේෂන් එකකට මුහුණ දෙන්න වෙලා තියෙනවලු. ඒ ඔපරේෂන් එකෙන් කොහම හරි යාව බේරගත්ත ඒ ડોක්ටර් නිසා යාට ડોක්ටර් කෙනෙක් වෙන්න යාගේ ඩ්‍රීම් එක ඒක ගැන තමයි අහලා තිබ්බේ. අර ඒ ડોක්ටර් මේ ළඟදී මැරුණා කියලා තියෙනවා. මේ එතකොට ඒ හින්දා මම ඒ ගැන කතා කරේ. අරම තමයි කතාව. කැම්පස් එක තීරණාත්මක නැහැ. ඉතින් හොඳම කියලා සම්මත එක කොළඹ ඊගාවට සාමාන්‍යයෙන් බහුතරයක් යන්නේ පේරාදෙණිය ඊට පස්සේ ජයවර්ධනපුර ඊට පස්සේ රාගම එහෙම තියෙනවා. නමුත් මෙඩිකල් ෆැකල්ටි වලට ඇත්තටම මේ අදාළ වෙන්නේ අන්තිම විභාගේ රෑන්ක් එක විතරයි. ඒ අරින්න මුල් අවුරුදු ගානම ඔහෙන් ඉගෙන ගත්තත් කතන්දරේ එකයි. කොහොමත් එහෙම කැම්පස් වල උගන්වන්නේ නැහැ. අපි ඉගෙන ගන්න දෙයක් තමයි YouTube වලින් තමයි ඉගෙන ගන්න ගොඩක් කියනවා. මේ අර ප්‍රායෝගික අත්දැකීම් ඉතින් හොස්පිටල්ස් වල වැඩ කරලා එන එකනේ. ඒකත් ඒ කියන්නේ මෙඩිකල් ෆැකල්ටි එකේ අවුරුදු එකමාරයි අපි ඉගෙන ගන්නේ. මේ ඕගොල්ලෝ ඉගෙන ගන්නවා වගේ මිනිස්සෙක් කියලා කියලා දෙනවා. ඕගොල්ලෝ ලියාගෙන අර හින්මින් ඉගෙන ගන්න එක වෙන්නේ අවුරුදු එකමාරක් වගේ විතරයි. ඉන් එහා අවුරුදු 4.5 වගේම සම්පූර්ණයෙන් මේ ක්ලිනිකල් එක්ස්පීරියන්ස්, ඒ කියන්නේ හොස්පිටල්ස් වල වැඩ කරලා ගන්න ප්‍රායෝගික එක්ස්පීරියන්ස් පදනම් කරගෙන තමයි උගන්වන එක වෙන්නේ. අර මේ A level වල විතරයි මෙහෙම පොත්වල ඉගෙන ගන්න. ඉන් එහාට තියෙන්නේ වෘත්තිමය අධ්‍යාපනයක්. ඉන් එහාට ඒ කියන්නේ ඒකයි A level උයි මාර වෙනස්. A level දක්වා අපි යන්නේ පොතේ අධ්‍යාපනයක් නේ. අතන එන්නේ වෘත්තිමය අධ්‍යාපනයක්. ඒ කියන්නේ එතන උගන්වන්නේ තම අවුරුදු ගානකින් මහ පොළවේ ඕගොල්ලෝ කරන වැඩේ උගන්වන්නේ. වගේ රස්සාව උගන්වන්නේ. ඔයාට දැන් යමක් උගන්වනවා නම් තම අවුරුදු කීපකින් අනිවාර්යෙන් ඔයාට ඒ ලෙඩේ තියෙන මිනිස්සෙක් එනවා. ඒ වගේ දැන් මේ ඉගෙන ගන්නේම දැන් ඕගොල්ලන්ට එකසර දාන්න වේද ජීවිතේ දැකලා තියෙනද ලොකු වෙලා වැඩ කරන මිනිස්සු කවදා හරි එකසර දදා ඉන්නවා පරමාණු වලට ආරෝපණ දානවා නෑනේ ඇත්තටම හරිද මේ ඉගෙන ගන්න එකක් ජීවිතේට වැඩක් වෙන්න මාර අඩු ඉඩක් නේ තියෙන්නේ හරිද එහෙමත් ඒ කියන්නේ යන්න මේව නැතුව ඉතින් ඉස්සරහට යන්න බෑ එහෙනම් මේව ඉගෙන ගන්නත් ඕන මං කියන්නේ ත්‍රිකෝණ අංග සමවන අවස්ථා හරිද මොනවද තියෙනවනේ එක එක කාරණ පාගයයි මතක නෑ මට ඒවල නම් ඕවා දැන් මෙහෙම ඉතින් ඉංජිනේරින් පැත්තෙන් ගිහිල්ලා මොකක් හරි එහෙම තමන් ජ්‍යාමිතික සම්බන්ධ තැනක වැඩ කරනවා නම් අදාළතාවයක් තියෙනවා. නමුත් O level maths වල උගන්වන ඔය බහුතරයක් දේවල් ටෙස්ලා කරන කියලා එහෙම තියෙනවනේ ඒකේ කියව නැද්ද? ටෙස්ලා තිබුණේ. දැන් ටෙස්ලා කරන එහෙම දැන් කවුරු හරි ෆැෂන් ඩිසයිනින් හරි මොනවා හරි ආකිටෙක්චර් ඒ වගේ දෙයකදී වැඩක් වෙයි. ඒ අරින්න 98ක් හතපහක වැඩක් වෙන්නේ නැහැ නේ ජීවිතේ ටෙස්ලා කරන. දැන් මම අද වෙනකන් ගිහලා දෙනවා මට ටෙස්ලා කරනයක් වැඩක් උනේ මේ දැන් ඕක කියන්න විතරයි. ඒ අරගෙන මට ටෙස්ලා කරන ජීවිතේ උදව්වක් වෙලා නැහැ මේ වෙනකම්. හරි. ඕගොල්ලන්ට ඒක අදාළ නොවන දේවල් වශයෙන් උදාහරණයකට ගන්න වගේ ඇරෙන්න ටෙස්ලා කරන මට නම් වැඩක් වෙලා නැහැ. නමුත් ඒක වැඩක් වෙන දැන් තියෙනවා හරිද? ඒතර අපි මුලදී ඉතින් ඔක්කොම ටික ඔළුවට දාන්න එපා. අපි දන්නේ නැහැනේ කවුරු ආකිටෙක්ට් වෙයිද? කවුද මේ රූපලාවන්‍ය පැත්තට යන්නේ? කවුද ෆැෂන් ඩිසයිනින් කරන්නේ? ඒක අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි. හැබැයි කැම්පස් වල එහෙම නෙමෙයි. කැම්පස් වල ඉගෙන ගන්න එක අනිවාර්යෙන් බොහොම නුදුරේදී හැබැයින් ඔයා දකින්නවා. ඒක වෘත්තිමය අධ්‍යාපනයක්. ඒක වෙනස්. ඒක ලේසි කියලා නෙවෙයි කියන්නේ. ඒක ඉන්ටරෙස්ටිං. ඒක ආස හිතෙනවා. මේකට වඩා ඉතින් ඇත්තට මේක හින කම්මැලි වැඩක් නේ ඇත්තට.